ආයිබෝවන් ලැබුවා වූ 2026 වසර සුබ නවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදරයෙන් පිළිගන්නවා අක්ෂිකා ආයුර්වේද වෙදමැදුරට ඔයාලා හැමෝම. ඉතින් ඉස්සොරි ගැනයි කතා කරන්න හිතුවේ. ඉස්සොරි කියලා කියන්නේ හිස කබල ආශ්‍රිතව හට ගන්නා වූ රෝගී තත්ත්වයක්. ඉතින් මේ හිස් කබල ආශ්‍රිතව හට ගන්නා වූ ඉස්සොරි පාලනය කරගන්න අපිටම පුළුවන්. දීර්ඝ කාලීනව ඉස්සොරි පැවතීමට මදින් වුණොත් ඔබගේ හිස් කබල රෝගී තත්ත්වයකට ලක් වෙනවා. මොකද ඉස්සොරි කියලා කියන්නේ එක්තරා විදිහක ඔබගේ නොසැලකිලිමත්කම නිසා ඇතිවන්නා වූ රෝගී තත්ත්වයක්. ඔබට පුළුවන් දවසක් කෙර දවසක් හෝ ස්නානය කරන්න. උෂ්ණාධික ශරීරයක් නම් දිනපතා ස්නානය කරත් ගැටලුවක් නැහැ. හොඳින් ස්නානය කරන්න, හොඳින් කෙස් පිහිදන්න. දවසකට එක්වරක් හෝ නැති ලොකු පණාවකින් හිස් කබල පීරීමකට ලක් කරන්න ඕනේ. ඇත්තටම ඉස්සොරි තියෙන කෙනෙක් හොඳින් හිස් කබල පීරන්න ඕනේ. දැන් වර්තමානයේ කාර්යබහුලකමත් එක්ක ගොඩක් අය හිස පීරීම සිද්ධ කරනවා හරි අඩුයි. ඉතින් හිස් කබල පීරීමකට ලක් කරගන්න ඕනි. සිය වතාවක්වත් උණුසුම් ජලය හිසට භාවිතා කිරීමෙන් වැළකෙන්න ඕනේ. හිස් කබල සෝදනකොට උණුසුම් වතුර එකතු කරගන්න හොඳ නැහැ. දේශීයව සහ ආයුර්වේදානුකූලව නිෂ්පාදනය කරගන්න පුළුවන් හිස් ගැල්ලුම් වර්ග තියෙනවා. ඉතින් මේ වර්ගයක් පාවිච්චි කරලා හිස ගැල්ලුමක් පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සොරි තියෙනවා නම් ඔබ හිසට අධිකව රසායනික ද්‍රව්‍ය එකතු කරගන්නවා නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද රසායනික ද්‍රව්‍ය වලින් හිස් කබල දුර්වර්ණ වෙලා හිස් කබලේ ඉස්සොරි තත්ත්වය ඇති වෙනවා වගේම තමයි හිස කෙස් වලටත් ඒක බලපෑම් තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලටද මේ රසායනික ද්‍රව්‍ය වල පසු කාලීනව බලපෑමක් සිද්ධ වීමේ ප්‍රවණතාවයක් පවතින නිසා ඔබ හිසට රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ගොඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ෂැම්පූ වර්ගයක් හිස් කබලට පාවිච්චි කරන එක හොඳයි. සබන් නම් පාවිච්චි කරන්න එපා හිස් කබලට. මොකද හිස් කබලට ඔබ සබන් පාවිච්චි කරනකොට හිස්සොරි වැඩි වෙනවා. හිස්සොරි වගේ ෂැම්පූ පාවිච්චි කරන්න ප්‍රමාණය අඩුවෙන් පාවිච්චි කරන්න. ෂැම්පූ පොඩි ප්‍රමාණයක් අතලට අරගෙන ඒකට වතුර ටිකක් කවලම් කරලා හිසට ගානවා නම් තමයි හොඳ. කෙලින්ම ෂැම්පූ එක හිස් කබලට දාන්නේ නැතුව. මොකද හිස් කබල සහ හිස කෙස් රෝගී වෙන්න පටන් ගන්නවා මෙන්න මේ ෂැම්පූ අනිසි ලෙස පාවිච්චි කරන එක නිසා. ඉතින් ඔබත් සැර අඩු ෂැම්පූ එකක් පාවිච්චි කරලා ඔබේ හිස කෙස් සෝදා හරින්න. ඊට අමතරව නිවසේදීම කරගන්න පුළුවන් ප්‍රතිකර්ම කීපයක් මම කියන්නම්. පොල් විනාකිරි කෝප්ප භාගයක් අරගෙන වතුර කෝප්ප භාගයක් දාලා කවලම් කරලා මේ මිශ්‍රණේ හිසේ ගාලා විනාඩි 30ක් තියෙන්න අරින්න. ඒ අතරතුර පොඩි විනාඩි 2-3ක ප්‍රමාණයක් හොඳින් හිස සම්බාහනය කරන්න. මේක මාසෙකට වරක් හරි කරන්න පුළුවන් නම් ඉස්සොරි මගහරව ගන්න පුළුවන්. තව එකක් වෙරළු කොළ ටිකක් අරගෙන හොඳින් කොටලා හරි බ්ලෙන්ඩර් කරලා හරි අරගෙන ඒ ඉස්ම ටිකට මී පැණි ටිකක් දාලා හිස් කබලේ ගාන්නත් පුළුවන්. එතකොට උළුහාල් දෙහි ගැට ලිපේ තියලා තම්බලා මේ මිශ්‍රණය කවලම් කරලා හොඳට බ්ලෙන්ඩර් කරලා හරි කොටලා හරි අරගෙන ඒකත් හිසේ ගාලා අපිට ඉස්සොරි පාලනය කරගන්න